මේක අපි කතා කරනවා මොඩෝ කැම්පස් එකේ ඩිසයින්, ෆැෂන් ඩිසයින්, ආග්‍රේචේ වගේම ලෑන්ඩ්ස්කේප් ආග්‍රේචේ ඇප්ලයි කරනවා නම් ඒකට ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කියන්නේ යෝග්‍යතා පරීක්ෂණයට ඇප්ලිකේෂන් දාන්නේ කොහොමද කියලායි කතා කරන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් හැමදාම කතා කරන ගයිඩ් එකක් තමයි මේ වීඩියෝ එක. ඒ වගේම මෙන්න මේ ඇප්ලිකේෂන් අපි ෆිල් කරා. අපේ ඇප්ටිටියුඩ් ක්ලාස් එකේ ළමයෙක්ගේ ෆෝම් එකක් අපි ෆිල් කරා. ඒ ෆිල් කරද්දී අපිට එරර්ස් කීපයක්ම ආවා. ඒ වගේ මේ එරර්ස් ෆික්ස් කරන්නේ කොහොමද කියලාත් අපි ඔයාලට මේ වීඩියෝෙන් කියනවා. ඒගොම මේ පාර මොඩෝ කැම්පස් එකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ඇප්ලයි කරන වගේ යාළුවෙක් ඉන්නවා නම් එයාට ෂෙයා කරන මේ වීඩියෝ එක ගොඩක් හෙල්ප් එකක් වෙයි. හරි මුලින්ම මෙන්න මේ ඇප්ලයි කරන්න කලින් ඔයා දේවල් ටිකක් හදා ගන්න ඕන. මුලින්ම බලන්න ඕන ඔයාට මෙන්න මේ ඩිග්‍රීස් වලට යන්න සුදුසුකම් තියනවාද කියලා. මෙන්න මේකට ඔයාට අදාළ සබ්ජෙක්ට් ලිස්ට් එකක් තියෙනවා. දැන් ඩිසයින් ඇන්ඩ් ෆැෂන් ඩිසයින් ගත්තට පස්සේ ඕනම ස්ට්‍රීම් එකේ ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ආග්‍රේචර් ලෑන්ඩ්ස්කේප් ආග්‍රේචර් ඇප්ලයි කරද්දී එහෙම ඕනම ස්ට්‍රීම් එකේ ඇප්ලයි කරන්න බෑ. ඔන්න ඒ ටික චෙක් කරලා බලන්න ඔයාට අර සුදුසුකම් තියනවාද කියලා. නැත්නම් ඔයාට ඇප්ලයි කරන්න බෑනේ. මම ඔයාලට දැන් දාලා තියෙන ස්ට්‍රීම් එකේ බලා ගන්න පුළුවන්. මෙන්න ඩිසයින් වල රික්වයර්මන්ට් ටික, මෙන්න තියෙනවා ෆැෂන් ඩිසයින් රික්වයර්මන්ට් ටික, ඊළඟට තියෙනවා ආග්‍රේචර් ඔන්න රික්වයර්මන්ට් ටික, ඊළඟට ඔන්න ලෑන්ඩ්ස්කේප් ආග්‍රේචර් රික්වයර්මන්ට් ටික ඔයාලට දාලා තියෙනවා. ඒ වගේම ඔයාට A level රිසල්ට් එක අඩු මෙස් 3ක් තිබුණ ඇප්ලයි කරන්න පුළුවන්. සහ O level රිසල්ට් ටිකක් තියෙනවා. ඒ ටිකත් මම දාලා තියෙනවා. C score ගැන අවුලක් තියෙනවා නම් ඔයා චෙක් කරලා බලන්න හෑන්ඩ්බුක් එක. ඔයාට කලින් අවුරුදු වල චෙක් කරපු කට් ඔෆ් මාක්ස් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම හෑන්ඩ්බුක් එකේ කියලාම තියෙනවා ඔයාගේ අර රිසර්ච් ස්කෝර් ගැන නොකොට බරියෙන්න එපා. ඔයාගේ රිසල්ට් තියෙනවා නම් ඔයාට කැමති නම් ඒකට ඇප්ලයි කරලා බලන්න සිලෙක්ට් කරන chance එකක් තියෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඇප්ලයි කරන්න කියලා කියන්නේ. ඕකේ ඔන්න ඔහොමයි. රිසල්ට් and C scores චෙක් කරලා බලා ගන්න ඔයාට මැච් වෙනවද කියලා. ඊළඟට මෙන්න මේ ඇප්ලයි කරන්න කලින් ඔයාගාව තියෙන්න ඕන වැලිඩ් ඊමේල් එකක්. මෙන්න මේ Gmail එක හදා ගන්නකොට අර ඒකට මැච් වෙන විදිහේ දැන් මෙතන ඉහාට කැම්පස් ඇප්ලයි කරන්න ඕන ඇප්ටිටියුඩ් ටෙස්ට් එකටයි මේවට හරියන්න එකෝ එතනින් පස්සේ කැම්පස් එකේ වැඩවලටත් හරියන්නම එක ඊමේල් එකක් තියාගන්න. එතකොට ඒක මේකට විතරයි යූස් කරන්න. ඊළඟට තව iCloud එහෙම තියෙනවා නම් අපි රෙකමන්ඩ් කරනවා Gmail එකම හදාගත්තොත් වැඩි ලේසි. ඒක ලේසි හැමෝටම එහෙම හදාගන්න. ඊට අමතරව තියෙන්න ඕන ඔයා 2025 A level ලියපු ඔයාගේ A level රිසර්ච් ෂීට් එක ඊළඟට ඔයා O level ප්‍රතිඵල ලියපු අන්න ඒ රිසර්ච් ෂීට් එකේ තියෙන්නත් ඕන. ඒ වගේ දැන් ඔයා O level රිසර්ච් ෂීට් දෙකක් තියෙනවා නම් අන්න ඒක ලෑස්ති කරගන්න මේ දෙකම අප්ලෝඩ් කරන්න පුළුවන්. තව සමහර ඉන්නවා සාමාන්‍ය පොදු පරීක්ෂණේ කලින් අවුරුද්දේ ලියපු කට්ටිය. ඒ ලකුණු පෙන්නලා යන්න ඉන්න කට්ටිය. එතකොට මෙන්න මේක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක නේ අපි කන්ටැක්ට් කරා කැම්පස් එක. එතකොට කැම්පස් එකෙන් අපිට දැනුම් දුන්නා රිසර්ච් ෂීට් දෙකක් තියෙනවා නම් දෙකම දාන්න කිසි අවුලක් නැහැ කියලා. එතකොට ඒක එක ඉමේජ් එකකට හදලා ඒ දෙකම අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ ඔයාලට අප්ලෝඩ් කරන්න තියෙන එක ඉමේජ් එක ගන්න. A level එක රිසර්ච් ෂීට් එකයි O level එක රිසර්ච් ෂීට් එකයි තියෙන්නේ. ඔන්න ඔහොමයි. ඒ නිසා දැන් අර රිසර්ච් ෂීට් කීපයක් තියෙනවා මේක එක ඉමේජ් එකකට හදාගන්න. ඒ වගේම මෙන්න මේ රිසර්ච් ෂීට් එක හරිද මෙන්න මේවා ඔයා ඇප්ලයි කරද්දී අප්ලෝඩ් කරන්න තියෙන්නේ සහතික කරපු රිසර්ච් ෂීට් දෙක. මෙන්න මේක සත්‍ය පිටපතක් කියලා ඉස්කෝලේ ප්‍රින්සිපල්ගෙන් හරි අර සාමදාන විනිශ්චයකාරවරයෙක්ගෙන් හරි අර අදාළ විධායක නිලධාරියෙක්ගෙන් අසනක් තියෙන්න ඕන සීල් එකත් එක්කම. එච්චරයි. ඒ වගේ දැන් ඔය ඉස්කෝලේ ගියාට පස්සේ මේක අසන් කරද්දි දැන් O level වගේ රිසර්ච් ෂීට් එක පිටිපස්සේ සයින් කරන්න ගියොත් කියන්න මේක අප්ලෝඩ් කරන්න තියෙන ෆොටෝ එකක් ගහලා ඒ නිසා ඉස්සරහින් සයින් කරන්න කියලා. ඒකත් හදාගන්න අනිවාර්යෙන් කියන්න ඉස්කෝලේ ප්‍රින්සිපල්ට. හරිද? එතකොට රිසර්ච් ෂීට් එක ඉස්සරහින් තමයි සීලේ තියෙන්න ඕන. ඔයාගේ රිසල්ට් තියෙන පැත්තෙම තමයි ඒ සයින් එකක් තියෙන්න ඕන. හරිනේ අන්න එහෙම හදාගන්න. එහෙම හදාගත්තොත් හැමෝටම වැඩේ ලේසි. ඒ වගේම ඔයාගේ නමේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ O level certificate එක හරි A level certificate එක හරි නමේ වෙනසක් වෙලා තියෙනවා නම් අන්න ඒක නම ගැනත් අර ડોකියුමන්ට් එකක් හදාගන්න ඕන. ඒක දාලා තියෙන ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඒක ලෑස්ති කරලා තියාගන්න එහෙම අවුලක් තියෙනවා නම්. ඔය සේරම ටික ෆික්ස් කරගත්තා නම් දැන් ඔයා සුදුසුයි ඇප්ලයි කරන්න. හරිද? ඔන්න ඇප්ලයි කරන්න ඊමේල් එකකුත් තියෙනවා. ඔයාගේ විස්තර ටික නකල ගන්න. ඕකේ. ඔයාද ඇප්ලයි කරන්න යන්න ඕන මෙන්න මේ සයිට් එකට aptrag.uom.lk. මෙන්න මේ සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පේනවා ඉන්ටර්ෆේස් එක. මුලින්ම ඔයා මෙන්න මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයාලට තියෙනවා ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකයි ඔයාගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි කන්ෆර්ම් පාස්වර්ඩ් කියලා දාන්නත් තියෙනවා. කියන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඔයාගේ A level ඉන්ඩෙක්ස් නම්බර් එක, ඊමේල් එක අර මම කියපු හදාගන්න කියපු ඊමේල් එක. ඊළඟට මෙන්න මේ හදන account එකට තමයි අලුත් පාස්වර්ඩ් එක මේ දාන්න තියෙන්නේ. කලින් ඊමේල් වල පාස්වර්ඩ් නෙමෙයි, හොඳ පාස්වර්ඩ් එකක් හදලා තියාගන්න. ඕකේ. මෙන්න මේ සේරම ඩීටේල්ස් ස්පෙෂලි ඉන්ඩෙක්ස් නම්බර් එකයි ඊමේල් එකයි හරියට චෙක් කරන්න. ඊට පස්සේ රෙජිස්ටර් කියලා ක්ලික් කරාට පස්සේ වැඩේ හරි. තව දෙයක් මෙන්න මේක රෙකමන්ඩ් කරන්න ඕන. ඔයා මෙන්න මේක ෆිල් කරනවා නම් ඔයාට ලැප් එකක් හෝ කම්පියුටර් එකකින් මේක ෆිල් කරන එක මාරම ලේසි සහ පහසුයි. දැන් මට ෆෝන් එකෙත් පුළුවන්. හැබැයි මෙන්න මේ විස්තර සේරම මට බලාගන්න පහසුයි මෙන්න මේකෙන් කරොත්. ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාගේ ලැප් එකක් හෝ PC එකක් තියෙනවා නේද ඒක යූස් කරන්න කියලා. රෙජිස්ටර් කියලා ක්ලික් කරාට පස්සේ වැඩේ හරි. ඊට පස්සේ ඔයාට එනවා මෙන්න මෙහෙම ඊමේල් එකක්. ඔයාගේ ඊමේල් එකට ඇවිත් තියෙනවා වෙරිෆිකේෂන් ඊමේල් එකක්. ඔයාගේ Gmail app එක ඕපන් කරලා බලන්න ඇවිත් තියෙනවද කියලා. ඔයාට ඒකේ බලා ගන්න පුළුවන් verify email කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ ඔයා ආයෙත් යවනවා මෙන්න මේ සයිට් එකට. ගියාට පස්සේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකයි පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙන්නයි තියෙන්නේ.
ඉරස ලොගුණාට පස්සේ මෙන්න මෙහමට බලාගන්න පුළුව. ඕකේ මෙන්න මෙතනි තමයි වට හම්බෙන්න්න තියෙන මුල්ම රේක එන්න චාන්සයක් තිය හරි එතොට පැනිකෙන්න්න පා මෙන්න මේ විදිර කරන්න මෙන්න මේ අප්ලයි කරන්න පස්සේ වෙරිෆිකේෂන් ඊමේල් එක ඇවිත් නැති කටියක් හිටිය. එතකොට බලන්න සමහර වෙලාවට වගේ Gmail අපේ තියෙන ස්පෑම් කියලා ෆෝල්ඩ් එක. ඒ කියන්නේ සමහර වෙලාවට මෙන්න මේ ඊමේල් එක හිතෙන්ට යන chance තියෙනවා චෙක් කරලා බලන්න. එතකොට මේ බී එතන තියෙන්න පුළුවන් නැත්නම් තව කෙනෙක් හිටිය අපි ඇප්ලයි කරද්දී අපේ ක්ලාස් එකේ කෙනෙක් එයා කිව්වා ඊමේල් එක ඇවිත් නැහැ කියලා. ඒ වගේම විස්තරත් හරියට බලද්දී ඊමේල් එකයි ඉන්ඩෙක්ස් නම්බරය සිරම හරි. ඊට පස්සේ අපි ඊමේල් එකක් දාලා බැලුවා මෙන්න මේ කැම්පස් එකේ තියෙන අදාළ කන්ටැක්ට් කරන තියෙන ඊමේල් එකට. ඒ වගේම අපි දාලා තියෙන වට ප්‍රශ්නයක් આવවත් මෙන්න මේක කන්ටැක්ට් කරන්න ඊමේල් එකක් දැම්මට පස්සේ යාලා සාමාන්‍යයෙන් දවසක් ඇතුළත රිප්ලයි කරනවා. එහෙම නැත්නම් වට පුළුවන් කැම්පස් එකට කෝල් එකක් ගන්න. දැන් අර ප්‍රශ්නේ වෙලා තිබ්බේ සේර විස්තර හරි එරේකුත් නැහැ. හැබැයි සබ්මිට් වෙලා නැහැ. ඊමේල් එක ඇවිල්ලා නැහැ. ඒ නිසාම කැම්පස් එකේ කට්ටිය කිව්වා අපිට අවුලක් හිතාගන්න බෑ. අපි අපේ රෙස්පොන්ස් එක මේ පැත්තේ අයින් කරන්නම් ආයෙවා ෆිල් කරන්න කියලා දාලා තිබ්බා. ඊට පස්සේ එයා ආයෙත් මුලින් ඉඳන් රෙජිස්ටර් වෙලා තිබ්බා ඉන්ඩෙක්ස් නම්බර් එකයි සේරම දාලා ඒක හරියින් තිබ්බා. ඔය වගේ එරර් එකක් ආවට පස්සේ බය වෙන්න එපා. වට කාලේ තියෙනවනේ. ඒ නිසා මේක ෆිල් කරන්න. මෙන්න මේ ඇප්ලයි කරන්න තියෙන අවසාන දවස 2026 මැයි මාසේ 6 වෙනිදා. ඊට කලින් ඇප්ලයි කරන්න ඕන. මං කියන්නේ අන්තිම දවසේ නම් ඉන්න නම් එපා. මොකද මේකදී එරර්ස් එන්න පුළුවන් වාට සාපේක්ෂව. එතකොට දැන් එරර් එකක් આવත් හදාගෙන කාලෙත් තියාගන්න. ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා මේක බැලුවට පස්සේ මේ ඊළඟ සතිය ඇතුළත ඇප්ලයි කරන්න try එකක් දෙන්න. එතකොට අන්තිම දවසේ එරර් එකක් આવත් හදන්න කාලෙත් නැහැ. ඒ නිසා එහෙම කාලයක් තියාගෙන ඇප්ලයි කරන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඊළඟට තියෙනවා වාට ඇප්ලයි කරන්න. මෙන්න මේකත් අපි ස්ටෙප් බයි ස්ටෙප් කතා කරමු. අර වගේම දැන් ඔයා වෙරිෆයි කරන්න තියෙන ඊමේල් එක. හරි. ඊට පස්සේ apt.reg.um.lk මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. අර රෙජිස්ට්‍රේෂන් වෙබ්සයිට් එකම තමයි. එතන දැන් ඔයාට ලොග් වුණාට පස්සේ තියෙනවා apply now කියලා එකක්. ඔයාගේ ඊමේල් එක පාස්වර්ඩ් එක ලොග් වුණාට පස්සේ තියෙනවා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. වම් පැත්තේ තියෙනවා apply now කියලා එකක්. ඊළඟට මැද තියෙනවා course information. ඒ කියන්නේ degrees වලට apply කරන්න අවශ්‍ය අර subject requirement හා result requirement තියෙනවා එතන. ඊළඟට තව තියෙනවා change password and other settings කියලා. ඔයාගේ අර password එක ඕන මෙතන වෙනස් කරගන්න පුළුවන්. එහෙමත් තියෙනවා. හරිද? හරි. දැන් ඔයා යන්න ඕන apply කරන්න නම් මෙන්න මේ apply now කියන එක click කරන්න. මෙන්න මේ apply කරද්දී ඔයාට මේක step 4ක් තියෙනවා. මුලින්ම තියෙනවා ඔයාට ඔයාගේ personal information ටික add කරන්න. එතකොට ඔයාගේ නමයි මුලකුරු සමග නම ඊළඟට ඔයාගේ address එක IT number එක NIC ඔන්න ඔය ටික ගානට දාන්නයි තියෙන්නේ. උදාහරණ දීලා තියෙනවා. දැන් මේකේ තියෙන උදාහරණයක් ABC Pereira A.B.C Pereira. අර මුලකුරු අතර ස්පේස් තියන්න එපා. හරිද? ඒ කියන්නේ අන්න එහෙම තියෙනවා. ඒ විදිහටම ෆිල් කරන්න. ඊළඟට full name එක add කරන්න. ඊළඟට ඔයාගේ address එක දාන්නත් තියෙනවා. town එක. ඊළඟට city එක දාන්නත් තියෙන address එක දාන්න. NIC number එකත් හරියට දාන්න. ඊට පස්සේ මෙන්න මේ resident district කියලා දාන්න තියෙනවා. ඔයාගේ district එක දාන්න. ඒ කියන්නේ මේකට කිට්ටු exam center එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. මේකට ඔයා exam test එක දියන්න මොඩෝ campus එකට එන්න ඕනේ නැහැ. හරිද? ඔයාලට ඒ district එකේ ළඟම exam center එකක් ඔයාලට දෙනවා. අන්න එහෙමයි. ඒකට ගිහින් තමයි ලියන්න තියෙන්නේ. ඒ තැනත් දැනුවත් කරනවා exam එක දවස් කීපයකට කලින්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒකත් දාන්න ෆෝන් නම්බර් එකත් දාන්න එතන. ඊළඟට මෙතන පහළම අහලා තියෙනවා මේ preferred language for the exam කියලා. ඒ කියන්නේ මෙන්න මේ exam එකට ඔයා කැමති language එක. දැන් ඔයා දැනගන්න ඕන මේ papers එන්නේ සේරම ඉංග්‍රීසි වලින්. හරිද? ඒ වගේම ආන්සර්ස් කියන්නත් ඕන ඉංග්‍රීසි වලින්ම තමයි. දැන් මෙතන language යහන්නේ ඔයාට සිංහල හෝ ඉංග්‍රීසි හෝ තමිල choose කරන්න පුළුවන්. දැන් ඔයා සිංහල choose කරොත් ඔයාට සිංහල translation එකක් වෙනවා හම්බ වෙන part එක. හැබැයි ආන්සර් ලියන්න ඕන ඉංග්‍රීසි වලින්ම තමයි. අර ඔයාට අමතර help වෙන තමයි මේක හම්බ වෙන්නේ. දැන් ඔයා තමිල choose කරොත් ඔයාට තමිල translation එකක් එනවා. එහෙම නැත්නම් කෙලින්ම ඉංග්‍රීසි choose කරොත් අවුලක් නැහැ translation එකක් කියන්නේ. ඔයාට ලියන්න පුළුවන් නම් ඕකේ. එච්චරයි. හරි. ඊට පස්සේ ඔයා next කියලා click කරන්න ඕන සේරම විස්තර හයි නම් ආයෙ check කරලා බලන්න. හරි. ඊට පස්සේ next කියලා දැම්මට පස්සේ ඔයාගේ results add කරන්න part එක එනවා. ඊළඟ part එක. මෙන්න මෙතන add කරන්න තියෙන්නේ ඔයාගේ A level results and O level results ටික. මුලින්ම ඔයාගේ index number එක add කරන්න. ඒ කියන්නේ A level index number එක උඩින්ම දාන්න තියෙන්නේ. ඒ වගේම ඔයාගේ set score එක දාන්න තියෙනවා. ඊළඟට මෙන්න මේ කරපු subject මොනවද කියලා මෙන්න මේ තුන තෝරන්න තියෙනවා. ඒ subject වල result එකක් දාන්න තියෙනවා එතන. හරි. ඊළඟට පහළ තියෙනවාට පේන ඇති O level results බලා ගන්න විදියක් තියෙනවා. ඒ result කීයද කියලා. එතකොට තව දෙයක් තමයි දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙතන. මං දෙවෙනි පාර තමයි සයන්ස් වල මේකක් ගත්තේ. නැත්නම් තුන්වෙනි පාර තමයි මම මේ මැත්ස් වලට මෙන්න මේ C පාස් එක ගත්තේ. අන්න එහෙම තියෙනවා අවුලක් නැහැ. ඔයාට A ලියපු E එක මෙතන ඇඩ් කරන්න පුළුවන්. එහෙම තමයි තෝරන්න තියෙන්නේ. මැත්ස් වලට මොන E එකේද ඔයාට C පාස් එක හම්බුනේ? ඒක දාන්න තියෙනවා. ඉන්ඩෙක්ස් නම්බරයක් දාන්න තියෙනවා. ඒ වගේම තමයි මැත්ස් සයන්ස් වලත් එහෙමයි, ඉංග්‍රීසි වලත් එහෙමම තමයි. එතකොට අර දෙපාරක් තුන් පාරක් O level දීලා තියෙනවා නම් ඒ අදාළ රිසල්ට් එක ගත්ත E එක ඇඩ් කරන්න මෙතනින්. ඒ පහසුව දීලා තියෙනවා. හරි. එතකොට ඒකයි අන්න ඊළඟ මෙන්න මෙතනින් තමයි එර එකක් ආය අපිට හම්බුනේ. මෙන්න මේ සයිට් එකේ පහළම වාට තියෙනවා your eligibility for the degree program. ඒ කියන්නේ මෙන්න මේ පහ degrees හතරක් තියෙනවා. මෙන්න මේ degrees වලට වාගේ සුදුසුකම් කියලා දාලා තියෙනවා. එතකොට ඒ degrees ඉස්සරහින් කතර ලකුණු හතරක් දාලා තියෙන්නේ. ඔයාලට මුලින් පෙනේ. හැබැයි ඔයා මේකේ අර O level result එක ඇඩ් කරගෙන යනකොට මෙන්න මේවා ඔයාලට සුදුසුකම් තියෙනවා නම් කොළ පාට හරි ලකුණක් කරනවා ඉස්සරහින්.
ඒකට වැටෙනවා. එහෙම වැටෙන්නේ නැත්නම් පොඩ්ඩක් චෙක් කරලා බලන්න වෙබ්සයිට් එකේ ඒ page එකේ අවුලක් තියෙන්න පුළුවන්. දැන් මේ apply කරන්නේ අපේ aptitude class එකේ design and fashion design apply කරන කෙනෙක්. මෙයාට architecture වලට යන්න විදිහක් නැහැ. මොකද මෙයා commerce කරලා තියෙන්නේ. හරිද? යන්න එතකොට මෙයාගේ වැටෙන්න ඕන design and fashion design කියන ඉස්සරහින් හරිය ලකුණු දෙකක්. හැබැයි එහෙම වැටුන්නේ නැහැ. ඒ වගේම එකපාරම pop up message එකක් ආවා. ඒ එකක් විදිහට මෙන්න මේ වගේ. ඔන්න ඔකත් ආවා. ඔය වගේ එකක් ඔයාට ආවොත් පැනික් වෙන්න එපා. අවුලක් නැහැ. හරිද? මෙන්න මේක ඔයා බෑක් කරාට පස්සෙත් එහෙම මුකුත් උන්නේ නැහැ. ඔයාට කරන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකේ උඩින් තියෙන අර රිෆ්‍රෙෂ් කියන බටන් එක. මෙන්න මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න. එතකොට ඒ එක හරියනවා. හැබැයි ඔයාට මුලින් ඉඳන්ම ඩීටේල් ෆිල් කරන් එන්න සිද්ධ වෙනවා. ඒ නිසාම අපි හිතුවා මේක මට අර ගොඩක් වෙලා ගන්න නැතුව ෆිල් කරන් යන්න. ඔයාට අනවශ්‍ය වෙලාවක් ගන්න එපා. ගානට චෙක් කරගෙන ස්ටෙප් බයි ස්ටෙප් යන්න. ඊට පස්සේ අපි රිෆ්‍රෙෂ් කළා මේ ටික ෆිල් කරන් ආවට පස්සේ වැඩේ හරි ගියා. එතන අවුලක් ආවේ නැහැ. අර මේ සබ්ජෙක්ට් එක දැම්මට පස්සේ ඔටෝමැටිකලි සිලෙක්ට් වුණා ඩිසයින් පුළුවන්, ෆැෂන් පුළුවන් කියලා. අන්න එහෙමයි. දැන් ඔයාගේ අනිත් සබ්ජෙක්ට් තියෙනවනේ ඔයාට ආග්‍රේජ් යන්නත් පුළුවන්. ඒක චෙක් කරලා බලන්න. ඊට පස්සේ ටික දාලා next කියන බටන් එක ක්ලික් කරන්න. එතනින් next දුන්නාට පස්සේ ඕපන් වෙන ඊළඟ ටැබ් එකට degree programs මොනවද කියලා choose කරන්න තියෙනවා. ඔයා apply කරන්න. එතකොට මෙන්න මෙතනින් ඔයාට මේ තෝරන්න පුළුවන්. දැන් මෙයා apply කරන්නේ design and fashion design. අන්න ඒ දෙක ටික දෙකක් දාලා mark කරාට පස්සේ එතන පහළ තියෙනවා ඔයාට examination fees ටික. අන්න ඒක වෙනස් වෙනවා automatically. ඔයා එක subject කරනවා pay කරනවා රුපියල් 1500ක්. ඒ වගේම දෙක කරනවා රුපියල් 3000යි. තුන කරනවා රුපියල් 4500යි. හතර කරනවා. ඒ කියන්නේ දැන් ඔය හිතන architecture and landscape දෙකම apply කරනවා කියලා. ඒ දෙකට එක test එකක් තමයි එන්නේ. හැබැයි ඔයා degree දෙකට apply කරන හින්දා ඒකටත් ගාණ ඇඩ් වෙනවා. ඒ කියන්නේ හතරටම apply කරොත් රුපියල් 6000ක් pay කරන්න සිද්ධ වෙනවා. මේ සියරම ගන්න කැම්පස් එකේ මේ ෆීස් වලට තමයි ගන්නෙ. ඔයා මේ ටික කැම්පස් එකට pay කරන්න ඕන. හොඳට මෙතන බලන්න ඔයාලට pay කරන්න options තුනක් තියෙනවා. මෙන්න මේ තුනෙන් එකකින් pay කරා නම් ඕකේ. එකක් තමයි ඔයාට online debit හෝ credit card එකක් පාවිච්චි කරලා pay කරන්න පුළුවන්. දැන් අපි pay කරේ මේ විදිහට. නැත්නම් ඔයාට පුළුවන් බැංකුවකට ගිහිල්ලා අර සේරම receipt එක ලියලා දාන්න. මෙන්න මේකට වල විස්තර දාන්න තියෙනවා. name එක දාන්න ඕන. vice chancellor University of Morocco කියලා දාන්න ඕන. ඊළඟ මේ account number එකක් දාලා තියෙනවා. කඩුබැද්ද branch එක. එතකොට BOC bank එකට ගිහලා දාන්න කියලා අපි මේ කියන්නේ. මේක දාලා තියෙන්නේ එහෙම. හරිද? okay. ඒක option එකක්. ඊළඟ specific කියලා දාලා තියෙනවා. අර මේ ATM CDM machines වලින් දාන්න බෑ. ඒක accept කරන්නේ නැහැ කියලා. ඒ වගේම මේ online bank transfers okay ඒක කරන්නත් පුළුවන්. එතකොට online transfer කරද්දී අර ඒකේ මේ slip එක add කරන්න ඔයාගේ NIC number එක. ඒකත් හොඳට කියවන්න. මෙන්න මෙතන විස්තර තියෙනවා. හරි. දැන් මෙතන මෙයා design and fashion design දෙකම apply කරනවා. ඒ නිසා මෙයා රුපියල් 3000ක් pay කරන්න ඕන. හරි. එතකොට අපි මෙතන choose කරේ මෙතන තියෙනවා link එකකුත් තියෙනවා UOM online payment gateway කියලා. හරි. එතකොට ඔයා මේ card එකකින් pay කරනවා මේ option එක තමයි ලේසිම option එක. link එකකුත් තියෙනවා සහ එතන reference code එක විදිහට APT 3000 කියලා මෙතන දාන්න කියනවා. දැන් ඔය එක subject එකක් නම් දාන්න APT 1500 කියලා වැටෙනවා. අන්න ඒ වැටෙන ගානව ඇඩ් කරන්නයි තියෙන්නේ. තව දෙයක් මෙන්න මේ link එක click කරද්දී අපි recommend කරනවා නිල් පාටින් underline වෙලා තියෙනවා. එතන right click කරලා open in new tab කියලා දෙන්න. එතකොට වෙන එකකින් වෙන tab එකකින් open වෙනවා. එතකොට ඔයා ලේසි මේකයි check කරන්න පුළුවන්. අපි ගියේ මේ විදිහට මොකද ඒක පහසුයි අපිට අය ඕන check කරලා බලන්නත් පුළුවන්. ඒ නිසා එහෙමයි කරේ. ඔයාලට පහසු විදිහට කරන්න. කෙලින්ම click කරලා තවලක් නැහැ. මෙන්න මේ විදිහට ඔයාලට open වෙනවා Moldova campus එකේ අර payment සම්බන්ධව තියෙන ඔන්න web page එක. මෙන්න මේ ගියාට පස්සේ මෙතනින් ඔයා choose කරන්න ඕන මෙන්න මේ detail ටික. මෙතන fee type එක ඔයා තෝරන්න ඕන aptitude test කියලා. ඊට පස්සේ ඔයාගේ නම ඇඩ් කරන්න අර ඇප්ලිකේෂන් එකෙන් දාපු නම. ඔයාගේ නම හරිද? ඒක දාන්න. ඊළඟට මෙන්න මේ reference ID එක මෙන්න මෙතන දාන්න තියෙන්නේ APT 3000. මෙයා design and fashion design දෙකනේ. ඒතකොට APT 3000. අර ඔයාට එතන පෙන්නන reference number එක දාන්න එතන. okay. ඊළඟට මෙන්න මේ student ID කියන එක ඔයා දාන්න ඕනේ. ඔයා campus එකේ ළමෙන් නෙමෙයි නිසා ඒ ID එකක් ඔයාලා නැහැ. මේ හැම type කරන තැන උඩින්ම තියෙනවා චූටි තරු ලකුණ. ඒ ටික තමයි අත්‍යවශ්‍ය විස්තර ටික. අර student ID කියන එක තව ලකුණක් නෙක දාන්න ඕනේ. ඔයාලා නැහැ නේද? හරි. ඊළඟට ඔයාගේ phone number එක add කරන්න. ඊළඟට තව දෙයක් කියන්න ඕනේ මෙන්න මෙතන මේ ඔයාගේ අර reference number එක දාලා, ඒ කියන්නේ APT 3000 කියන එක දාලා නැත්නම් APT 1500 අර ඔයාලා එන ගාන දාලා verify කියලා click කරන්න. හරිනේ ඊට පස්සේ verified කියලා මේක මේ තැඹිලි පාට යනයි බටන් එක. ඊට පස්සේ තමයි මෙන්න අනිත් විස්තර phone number එකයි NIC add කරන්න කියලා මම recommend කරනවා. ඊළඟ paying amount එකත් එතන add වෙලා තියෙනවා. ඊට පස්සේ අර පහලින් තියෙන payment amount කියන එක automatically add වෙනවා අර උඩ ඔයා reference එක දැම්මට පස්සේ. ඊට පස්සේ ඔයාගේ email එක දාන්න මෙන්න මේකට log වෙන්න use කරපු email එක. ඊට පස්සේ සේරම දාලා next කියන එක click කරන්න. එතකොට load වෙනවා ඊළඟ web page එක. okay. එතකොට විස්තර සේරම fill කරලා ඊට පස්සේ ඔයා දාන්න ඕන next කියන බටන් එක click කරන්න. එහෙමයි තියෙන්නේ. මම අර එකයි කිව්වේ ඔයා අර වෙබ් බ්‍රවුසර් එකෙන් මේක ඇඩ් කරනවා නම් ලැප් එකකින් හෝ PC එකකින් ඔයාලට මේක පහසුයි. පුළුවන් නම් කරන්න නැත්නම් අවුලක් නැහැ. ෆෝන් එකෙන් පුළුවන් නම් කරලා බලන්න. ඊට පස්සේ ලෝඩ් වෙනවා confirmation කියන part එක. ඒ කියන්නේ ඔයාගේ මෙන්න මේ විස්තර confirm කරගන්න හරිද කියලා check කරන්න තියෙන්නේ. පොඩ්ඩක් processing කියලා පොඩ්ඩක් load දෙයි. ඊට පස්සේ හරි. ඊට පස්සේ ඔයා click කරන්න තියෙන්නේ විස්තර check කරලා ඒක හරිනම් මෙන්න මේ confirm payment කියන එක click කරන්න. ඊට පස්සේ ඔයා payment කරන්න තියෙන page එක open වෙනවා. හරි. ඊට පස්සේ ඔයාට open වෙනවා මෙන්න මේ Bank of Ceylon Gateway Mastercard කියන site එක. එතන තමයි ඔයාගේ card details දාන්න තියෙන්නේ. එතකොට ඔයා credit card එක නම් debit card එක නම් use කරන්න එතන click කරන්න. නැත්නම් Union Pay and ඒවා කරන්න එතෙන් choose කරන්න.
හරි දැන් මෙතන අපි දාන්නේ මේ ඩෙබිට් කාඩ් එක. ඕකේ. එතන වගේ කාඩ් හෝල්ඩර් නේම් එක, ඊළඟට කාඩ් නම්බර් එක, එක්ස්පයරි ඩේට් එක, ඒ වගේම එතන තියෙන අර නම්බර් 3කින් තියෙන සිකියුරිටි කෝඩ් එක දාන්නත් තියෙනවා. සේරම දැම්මට පස්සේ හොඳට චෙක් කරන්න විස්තර හරියද කියලා. චෙක් කරලා බලලා මෙතන පහළ තියෙනවා pay කියලා පේමන්ට් ඔප්ෂන් එකේ තියෙන අතු පාට බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ආයෙ ලෝඩ් වෙනවා මෙන්න මේක කාඩ් එකෙන් පේ කරන ෆයිනල් ඔප්ෂන් එකට. හරියට ලෝඩින් වෙලා තියෙයි. ඊට පස්සේ ඊළඟ සයිට් එකට යනවා. ඕකේ ඊළඟට ඔයාලට ලෝඩ් වෙනවා ෆයිනල් කෝඩ් එක ගන්න. ඒ කියන්නේ ඔයාලගේ අර OTP කෝඩ් එකක් කියන්නේ ඔයාලා බැංකින් එක ගන්න. දැන් මෙතන අපි පාවිච්චි කරලා තියෙන සම්පත් බැංකේ. එතකොට ඒකට අවශ්‍ය මේ වෙබ් පේජ් එක ලෝඩ් වෙලා OTP කෝඩ් එක ගන්න කියලා එතන. දැන් ඔයාලා බැංකිය නම් එහෙම එකක් එයි. අන්න ඊට දාලා කන්ෆර්ම් කියලා ක්ලික් කරන්න. ඊට පස්සේ වැඩේ හරි. ඒක ආවේ නැත්තම් රීසෙන්ඩ් කියලා බලන්නයක් තියෙනවා. ක්ලික් කරන්න. එතකොට හරි. කොහොමද OTP කෝඩ් එක ඔයාලට එයි. ඊට පස්සේ පේමන්ට් එක හරි. ඒක ලෝඩ් වෙයි. ඊට පස්සේ ලෝඩ් වෙලා ඔයාලට රිසිප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔප්ෂන් එකක් එනවා. හරි ඊට පස්සේ පේමන්ට් සක්සස්ෆුල් කියලා ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට රිසිප්ට් එකක් බලා ගන්න පුළුවන්. එතන තියෙනවා ඩවුන්ලෝඩ් රිසිප්ට් කියලා කහ පාට තමිලි පාටට හුරු බන්නයක්. ක්ලික් කරන්න ඔයාගේ රිසිප්ට් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඒකවා තියා ගන්න ඕන. හරිද? ඊට පස්සේ ආයෙ යන්න ඕන අර කලින් වැඩේ නවත්තපු තැනට. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල ඇප්ලයි කරනවා කියලා දාලා තියෙන අන්න එතන. ඒක අපි කියවල වෙනම ටැබ් එකේ ඕපන් කරලා තියාගන්න පේමන්ට් කරන එක කියලා. හරි දැන් එතන ගියාට පස්සේ ඔයාලට තියෙනවා ඊළඟ ඔප්ෂන් එක ඔයාගේ සර්ටිෆිකේට් ටික අප්ලෝඩ් කරන්න. දැන් මෙන්න මෙතන තව එකක් තියෙනවා මේ preview application කියලා. ඒ කියන්නේ ඔය කලින් පුරවපු විස්තර ආයෙ check කරන්න mistakes එහෙම තියෙනවා නම් ආයෙ check කරන්න. මොකද ආයෙ විස්තර කරන්න බෑ. එහෙමයි කියන්නේ. එතකොට මෙතන preview කියන බටනේ ක්ලික් කරාට පස්සේ ඔයාට application එකේ preview එකක් බලා ගන්න පුළුවන්. ආයෙ check කරලා බලන්න විස්තර සේරම හරිද කියලා. අපි හොඳටම check කරාට පස්සෙත් අපි ආයෙ check කරා මෙන්න මේ preview එක. හරිද? check කරන්න ඒක. document proof කියන option එක තියෙනවා. ඔයාගේ A level certificate එක, ඔයාගේ O level certificate එක සහ ඒ වගේම payment receipt එක upload කරන්න තියෙනවා. ඔන්න ඔහමයි තියෙන්නේ. එතකොට මම කිව්වා වගේ අර සත්‍ය පිටපතක් කියලා සයින් කරගත්ත සර්ටිෆිකේට්ස් තමයි අප්ලෝඩ් කරන්න ඕන. අර ඉස්සරහා පැත්තේ සයින් කරලා සීල් එක තිබ්බනම් හරි. ඉස්කෝල ප්‍රින්සිපල් එකෙන් හෝ සාමදාන විච්ච කාර්යවරයෙක්ගෙන් හෝ අර විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ගෙන් සයින් කරගන්න තියෙන්නේ. සයින් එකයි සීල් එකයි. ඕකේ. මේක ඉමේජ් එකක් විතර අප්ලෝඩ් කරන්න තියෙන්නේ. හොඳ ඩීටේල් තියෙන ක්ලියර් ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න. දැන් අර කිය සර්ටිෆිකේට් දෙකක් එහෙම තියෙනවා නම් ඒක එකකට හදලා අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ A level certificate දෙකක් තියෙනවා නම් නැත්නම් O level දෙකක් තුනක් තියෙනවා නම් අන්න ඒවා වෙන වෙනම දැන් O level වෙනම ඉමේජ් එකක් A level වෙනම ඉමේජ් එකක් විදිහට තනි ඉමේජස් විතර අප්ලෝඩ් කරන්න. මොකද එක ඉමේජ් එක මෙතන දාන්න තියෙන්නේ. ඕකේ. ඊට පස්සේ තියෙනවා තුන්වෙනියට තියෙනවා payment receipt එක. ඔයා බැංකුවට ගිහිල්ලා අර විස්තර ටික ෆිල් කරලා ගත්ත receipt එක තියෙනවා ඒක දාන්න. නැත්නම් අර කාඩ් එක කරා දැන් අපි pay කරන විදිහට pay කරා නම් ඒක අර ඔයාලට download කරගන්න තියෙන්නේ. අන්න ඒ receipt එකේ screenshot එකක් ගහලා ඒක upload කරන්න තියෙන්නේ. ඊට පස්සේ පහළ තියෙනවා ඒක optional දෙයක්. ඒ කියන්නේ ඔයාගේ අර O level certificate නැත්නම් A level certificate වල අර 9 වෙනසක් තියෙනවා නම් ඒකට අදාළ සහතිකේ අය document එක අප්ලෝඩ් කරන්නත් තියෙනවා. ඔය තමයි document upload කරන්න තියෙන තැන. හරි. එතකොට අර payment කරපු option එක මෙතෙන් choose කරන්න තියෙනවා. ඕකේ. ඒ වගේම මේක upload කරාට පස්සේ හරි ලස්සනට මේ අර කොළ පාටට mark වෙනවා upload complete කියලා. අන්න ඒකත් බලන්න upload වුණාද කියලා සම්පූර්ණයෙන්. ඊට පස්සේ සේරම දැම්මට පස්සේ පහළ තියෙනවා finish and submit කියලා button එකක්. ඒක click කරන්න. ඊට පස්සේ ඔන්න open වෙයි. ආයෙත් අර මේ web page එක you have successfully submit the application කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට එතන තියෙනවා download application කියලා බටන් එක ක්ලික් කරන්න. හරි. එතකොට දැන් මේ අපි සබ්මිට් කරේ අපේ ඇප්ටිටියුඩ් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ගෙන්. අපි දැන් සබ්මිට් කරද්දී එයා අපිත් එක්ක ඔන්ලයින් හිටියා. එයාත් එක්ක චෙක් කරගෙන තමයි මේක සබ්මිට් කරේ. ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එකේ කොපියක් ඔයාලා ඩවුන්ලෝඩ් වෙනවා. හරි. වැඩේ ෆිනිෂ්. ඔහොමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ දාලාම තියෙනවා ඔයාට මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක තියෙනවානේ. මේ ටෙස්ට් එක තියෙන්නේ ජූනි මාසේ 6 ඩිසයින් ඒ වගේම ආර්කිටෙක්චර් ඇන්ඩ් ලෑන්ඩ්ස්කේප් ඩිග්‍රීස් වල ටෙස්ට් තියෙන්නේ ජූනි මාසේ 6. ඒ වගේම 7 වෙනිදා තමයි තියෙන්නේ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඩිග්‍රියේ ටෙස්ට් එක. එතකොට ඊට දවස් දෙකකට විතර කලින් තමයි මෙන්න මේ වගේ ඇඩ්මිෂන් එක ඔයා දාපු ඊමේල් එකට එන්නේ. ඊමේල් එකක් විතර එනවා. එතකොට එක්සෑම් සෙන්ටර් එකත් ඔයාට දැනුවත් කරනවා එතන. ඔහොමයි තියෙන්නේ. එතකොට ඒක print out අරගෙන අදාළ දේවල් අරගෙන එතෙන්ට යන්නයි තියෙන්නේ. දැන් ඔයාලට සාපේක්ෂව තියෙනවා සාමාන්‍යයෙන් මාසයකට කිට්ටු ගන්න තියෙන්නේ. මෙන්න මේ කාලය ඇතුළත ඊට පස්සේ ආර ඇප්ලිකේෂන් වල ෆිනිෂ් කරන්න. වැඩේ ෆිනිෂ්. ඔයා සාර්ථකව මේක සබ්මිට් කරා. ඒ වගේම ඔයාගේ යාළුවෙක් ඉන්නවනම් මේක ඇප්ලයි කරන්න මොල්ඩෝ කැම්පස් එකට අන්න එයාට මේක යවන්න. එයාට හෙල්ප් එකක් වෙයි මේක හරියට ෆිනිෂ් කරන්න. සහ අමතර අප්ඩේට්ස් වලට අපේ WhatsApp channel එකට join වෙන්න. ඔහොමයි වැඩේ යන්නේ. දැන් ඊළඟ පාඩේ මම කතා කරන ගොඩක් කඩේ තියෙන පොදුවේ තියෙන ප්‍රශ්න ගැන කටියෙන් කතා කරනවා. එතකොට ඔයාලට මේ ප්‍රශ්නත් තියෙනවා නම් මෙතනින් ක්ලැරිෆයි කරලා යන්න පුළුවන්. දැන් ඔයාලට ටෙස්ට් එකට මොනවද දෙන්නේ කියලා දන්නේ නැත්නම් ඔයාලට දැන් රෙඩි වෙන්න මාසයකට කිට්ටු කාලයක් තියෙනවා. එන්න කාලෙත් අඩු වෙවි යන්නේ. එතකොට මෙන්න මේකට හොඳම රෙඩි වෙන්න ඕන නම් ප්‍රැක්ටිස් කරන්න කාලේ හරි. අර ඔයාලට හොඳටම ඩ්‍රොයිං පුළුවන් වුණත් ඔයා ප්‍රැක්ටිස් කරේ නැත්නම් මෙන්න මේක හරියදී ඔයාලට අමාරුයි. ඔයා දන්නේ නැත්නම් ටෙස්ට් එකේ මොනවද කියලා අපේ ඇප්ටිටියුඩ් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකට join වෙන්න පුළුවන්. මේ විදිහට අපේ ක්ලාසස් පටන් ගෙනයි තියෙන්නේ. අපේ ෆස්ට් බැච් එකේ වැඩ ෆිනිෂ්. ඒ වගේම අපේ දෙවෙනි බැච් එක අපි පටන් ගත්තා ක්ලාසස් දෙකක් තියලා තියෙන්නේ.
ඒවගේ මයිමන ජොයනොත් තාට සේරම හම්බෙනවා. හොඳටම රෙඩි වෙන්නේ කොහොමද සහ කලින් අලුත්ම ස්ට්‍රක්චර් හදපු අපේ ටියුට් එක වාට හම්බෙනවා. පාස් පේපර් ක්වෙස්චන්ස් අපි සාකච්ඡා කරනවා. සහ කැම්පස් එකේ අතර වැඩ යන්නේ කොහොමද? ඉතින් එහාට වැඩ කොහොමද කරන් යන්නේ? ඒක නත් අපි කතා කරනවා. ඔන්නෝම ස්පෙෂල් ගයිඩන්ස් එකක් දෙන්නයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලෑස්ති කරේ. ඉතින් ඔයා ජොයින් වෙන්න කැමති නම් අපි මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. ඇප්ටිටියුඩ් 2025 කියලා අපේ ටීම් මෙම්බර්ට සේර විතරේ වයි. මාසෙකට හිටු කාලයක් තියෙනවා මෙන්න මේකට ප්‍රැක්ටිස් කරන්න. ඒකත් කරන්න කැමති අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න. හරි. ඊළඟට මොන හරි ප්‍රශ්න තියෙනවා තමයි මේ පාඩේ මම කතා කරන්නේ. මේ පාඩේ මම කතා කරනවා ඔයාලට අර පොදුවේ තියෙන ප්‍රශ්න මොනවද කියලා 6වට ආන්සර්ස්. ඕකේ මුලින්ම කියන්න ඕන ඔන්න එක්සෑම් ටෙස්ට් එකට දවස් දාලා තියෙන්නේ. දැන් ඔයාලා ඇප්ලයි කරන ඩේට් එක ඉවර වෙන්නේ මයි 6. ඊළඟට ජූනි 6 and 7 තමයි මෙන්න මේ ටෙස්ට් තියෙන්නේ. ඊළඟට දැන් අපේ ඇප්ටිටියුඩ් ප්‍රෝග්‍රෑම් එකේ ළමයිගෙන් අපි අහුවා මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඒතර කට්ටියේ ප්‍රශ්න දෙකක් අපිට හම්බුණා. අන්න ඒ ඇසුරෙන් තමයි මෙන්න මේ අපි ආන්සර්ස් දෙන්නේ. කට්ටියට තියෙන පොදුවේ ප්‍රශ්න තමයි මෙන්න මේ අප්ලෝඩ් කරන ඩොකියුමන්ට්. මෙන්න මේ ඩොකියුමන්ට්ස් වල වාගේ A level certificate එකයි O level certificate එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. දැන් එතකොට තවයක් තියෙනවා. සමහර කට්ටියගේ A level certificate එක ස්කෝර්ට ඇවිත් නැති වෙන්න පුළුවන්. ඔන්ලයින් ඕඩර් කරන එකත් එන්න කාලයක් යන්නත් පුළුවන්. ඒ වගේම ඔප්ෂන් එකක් දාලා තියෙනවා. ඔයාට ඔන්ලයින් අර රිසර්ච් චෙක් කරන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් ඕක ගන්න රිසල්ට් එකේ තියෙන්නේ. අන්න ඒක ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන අන්න ඒක උනා සයින් කරන්න පුළුවන්. මෙන්න මේක සත්‍ය පිටපතක් කියලා. අන්න ඒ සයින් එක ස්කෝර් ප්‍රින්සිපල් එකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් සාමදාන විශ්වවිද්‍යාලයකින් ගන්නත් පුළුවන්. නැත්නම් අර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ගෙන් අර සයින් එකයි සීලය තියලා ගන්න. ඒ වගේම මතක් කරලා මෙන්න මේ සර්ටිෆිකේට් වල ඉස්සරහ පැත්තේ කියන්නේ රිසල්ට් තියෙන පැත්තේ තමයි සයින් එක ගන්න ඕනේ. හරිද? දැන් සමහරුන්ගේ සයින් කරලා දීපා අපේ කට්ටියගේ මේ පිටිපස්සේ සයින් එක ඕකේ. හැබැයි AC වාට ඉස්සරහ රිසල්ට් තියෙන පැත්තේ සයින් කරගත්තොත් A level එකෙත් එහෙම O level එකෙත් එහෙම. කීප පාරක් කියලා ලියපු කට්ටිය නේද? එතකොට යාළුවා රිසර්ච් ෂීට් කීපයක් තියෙනවානේ. හැබැයි වෙන මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න පුළුවන් රිසර්ච් ෂීට් එකයි. ඒ කියන්නේ එක ඉමේජ් එක ගන්න තමයි අප්ලෝඩ් කරන්න තියෙන්නේ. A level එකට එකයි, O level එකට එකයි, අනිත් එකට එකයි. ඔන්නමයි තියෙන්නේ. එතකොට දැන් සමහර කට්ටිය ඉන්නවා කලින් අවුරුද්දක පොදු පරීක්ෂණේ දීලා තියෙනවා. නැත්නම් අන්න එහෙම ඒවා තියෙනවානේ. එතකොට රිසර්ච් ෂීට් දෙකම පෙන්නන්න. එතකොට වට තියෙන්නේ මේ දෙක එක ඉමේජ් එකකට හදාගන්න ඒ රිසර්ච් ෂීට් දෙක ඒක අප්ලෝඩ් කරන්න. ඊළඟට O level රිසර්ච් ෂීට් උත් දෙකක් හෝ තුනක් තියෙනවා අර ෂයි තුනකින් කරලා අන්න ඒ තුනම එක ඉමේජ් එකකට හදලා ඒක අප්ලෝඩ් කරන්න. ඒකට ඒ අවුරුදු ටික චූස් කරන්න පුළුවන් ඇප්ලයි කරද්දී. හරි. ඔය ටික තමයි දාන්න තියෙන්නේ. ඊළඟට රීකරෙක්ෂන් දාලා තියෙන කට්ටිය මෙන්න මෙහෙම කරන්න. රීකරෙක්ෂන් දාලා තියෙනවා සමහර විට ඔයාලට අදාළ රිසල්ට් නැති වෙන්න පුළුවන් නේද? අර අවම රිසල්ට් එක නැති වෙන්න පුළුවන් නේ. දැන් ඔයාලට ඊට පස්සේ අර රීකරෙක්ෂන් රිසල්ට් ආවට පස්සේ අප්ලයි කරන්න පුළුවන් මේ ටෙස්ට් එකට. අන්න ඒ නිසා මෙන්න මේ කැම්පස් එකෙම දාලා තියෙනවා. එන්න ඒ කට්ටිය මෙන්න මේ ඊමේල් එකට ඊමේල් එකක් දාලා තියන්න. admissions@uom.lk අන්න ඒකට ඊමේල් එකක් දාලා තියන්න මම රීකරෙක්ෂන් දාලා ඉන්න කෙනෙක්. මෙන්න මෙහෙමයි මම ඇප්ලයි කරන්න තියලා ඊමේල් එකක් දාන්න. එහෙම දාලා තියන්නලු ඊට පස්සේ අර ඔයාව නොටිෆයි කරයි කොහොමද කරන්න කියලා. ඊළඟ ප්‍රශ්නේ අපේ ක්ලාස් එකේ ළමයිගේ මම කෝල් දාලා මේක ඇහුවේ. ඇප්ටිටියුඩ් ටෙස්ට් ඇප්ලයි කරන්නේ කැම්පස් එකේ වෙබ්සයිට් එක හරහා. ඊළඟට ඔයා මේන් ඇප්ලිකේෂන් එක UGC හරහා ඇප්ලයි කරන්න ඕන මෙන්න මේක හරහා. තාම මේකේ ඇප්ලිකේෂන් ඕපන් කරලා නැහැ. හැබැයි දැන් ඒක දාලා ඉන්න ඕනද කියලා අහලා තියෙනවා මෙන්න මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් ඇප්ලයි කරන්න. එතකොට UGC ඇප්ලිකේෂන් එක පස්සේනේ දාලා තියෙන්නේ. ඒ නිසා මේක දැන් මට අවුලක් නැහැ. එහෙම ඕකේ. මුලින්ම මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ඇප්ලිකේෂන් එක දාන්න මයි 6ට කලින් ෆිනිෂ් කරන්නත් ඕන. ඊළඟ ප්‍රශ්නේ දැන් හිතන්න දැන් ඔයා මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් වලට ඇප්ලයි කරා. මේ ඇප්ලිකේෂන් එකම දාලා තියෙනවා. ඔයාලා මෙන්න මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ පාස් වුණා කියන පමණින් සිලෙක්ට් වෙන්නේ නැහැ මේ ඩිග්‍රීස් වල. එතකොට ඇප්ටිටියුඩ් ටෙස්ට් පාස් එක අත්‍යවශ්‍යයි. ඒ වගේම ඊට අමතරව වාගේ රිසර්ච් ස්කෝර් එක අර දිස්ත්‍රික් මට්ටමේ චෙක් කරලායි සිලෙක්ට් කරගන්නේ. සිලෙක්ට් කරගන්න විදිය කැම්පස් එකෙන් තමයි නෝට් කරන්නේ. එතකොට මෙන්න මේ ටෙස්ට් එක ලිව්වට පස්සේ සාමාන්‍ය මාසෙකට විතර පස්සේ පාස් ලිස්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන් කැම්පස් එකේ වෙබ්සයිට් එකේ. ඊට පස්සේ මේ පාස් ලිස්ට් එකෙන් තමයි තෝරගන්නේ. මෙන්න මේ C ස්කෝර් ටික බලලා සිලෙක්ට් කරගන්නේ. ඊට දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මේකත් අහුව ප්‍රශ්නයක්. දැන් ඔයා හිතන්න දැන් මොඩල් කැම්පස් එකේ ඩිසයින් ඩිග්‍රියට ඔයා ඇප්ලිකේෂන් දැම්මා. ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් දාලා ඒක ලිව්වා. හිතන්න ඒක මොකක් හරි හින්දා ඒක ෆේල් වුණා කියලා. ඒක ෆේල් වුණා කියන්නේ ඒ ඩිසයින් ඩිග්‍රියට තමයි ඔයාලට සිලෙක්ට් වෙන්න බැරි. ඔයාලා හෑන්ඩ් බුක් එකේ තෝරපු ඇප්ලිකේෂන් එක දාපු අනිත් ඩිග්‍රීස් තියෙනවානේ. අනිත් නැත්තම් ඉන්ජිනියරින් නැත්තම් මොන හරි මෙඩිසින් දාපු නැත්තම් ලෝ දාපු ඩිග්‍රීස් තියෙන්නේ. අන්න ඒ ඩිග්‍රීස් වලට ඔයාලා සිලෙක්ට් වෙන්න පුළුවන්ද කියලා චෙක් කරනවා. අර ඔයාට ටෙස්ට් එකේ ෆේල් වුණා කියන්නේ ඒ ටෙස්ට් එකට අදාළව තියෙන ඩිග්‍රියට සිලෙක්ට් වෙන්න හැකියාව නැහැ කියන එක විතරයි. එහෙමයි. එතකොට අවුලක් නැහැ. ඊළඟට දැන් ඔයා ඇප්ලයි කරද්දී යුනිකෝඩ් පීරියඩ් දාන්න තියෙනවානේ. මේන් ඇප්ලිකේෂන් එක දාන්න තියෙනවා. යුනිකෝඩ් පීරියඩ් එකක් හදන්න තියෙනවා. අන්න ඒක හදන හැටි අපි ඉස්සරහ කතා කරමු. එතකෙදීම කියොත් මේ කියන්නේ ඒ අදාළ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ෆේල් වුණා කියලා ඔයාට යන්න බැරි වෙන්නේ ඒ අදාළ ඩිග්‍රිය විතරයි. අනිත් ඩිග්‍රියට යන්න හැකියාව තියෙනවා. මේ වීඩියෝ එකට ඔන්න අපි දුන්නා සම්පූර්ණ ස්ටෙප් බයි ස්ටෙප් සම්පූර්ණ ගයිඩ් එකක්. මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ට යවන්න එයාට හෙල්ප් එකක් වෙයි. හරි එහෙනම් අතර කියලා දෙන්න. good luck.